තෙරුවන් සරණයි සියලු දෙනාටම. අද අපි කතා කරන්න යන්නේ ජීවීන් වර්ගීකරණ පාඩම යටතේ සත්ත්ව වර්ගීකරණය කියන කොටස ගැනයි. අපි හැමෝම අපි ගිය සතියේ කතා කරා ජීවීන් ගත්තට පස්සේ කොටස් තුනකට බෙදෙනවා. ශාක, සතුන් සහ ශුද්‍ර ජීවි. අපි ඔය ආකාරයෙන් කොටස් තුන ගැන කතා කරා. අද අපි ගිය සතියේ පාඩම ඉතුරු කොටස කතා කරමු. එතෙන්දී අද අපි අපෘෂ්ඨවංශී කොටස කතා කරලා ඉවර කරනවා. එතකොට අපි හඳුන්නේ අපි තාම ශාක කියන කොටස කතා කරන්නේ. අපි සතුන් ගැන විතරයි කතා කරේ. සතුන් ගත්තට පස්සේ කොටස් දෙකකට බෙදෙනවා කියලා අපි කතා කරා. පෘෂ්ඨවංශී සහ අපෘෂ්ඨවංශීන් විදියට. එතන අපි කතා කරා පෘෂ්ඨවංශීන් කියන්නේ කොඳුයට පේඩියක් තියෙන සතුන්. අපෘෂ්ඨවංශීන් කියන්නේ කොඳුයට පේඩියක් නොමැති සතුන් විදියට අපි කතා කරා. එතකොට අපෘෂ්ඨවංශීන් විදියට අපි කතා කරා අපේ හඳුන්නේ නිඩාරියා. මම මෙතෙන්දී සම්පූර්ණයෙන්ම බෝඩ් එකේ ලියන්නේ නැහැ. අපි සාකච්ඡා කරගෙන යමු. නිඩාරියා නැත්නම් සීලෙන්ට්‍රේටා, ඇනලිඩා, ඊට පස්සේ මොලුස්කා, ආත්‍රපෝඩා, එකයිනිඩර්මේටා. එතකොට අපි කතා කරා මුලින්ම අපි කතා කරා ගිය සතියේ නිඩාරියා ගැන. අපි කතා කරා සැමන්ටින් එකක් අරගෙන කඩදාසි කොලයක් රෝල් කරලා දාලා අපි කතා කරේ. නිඩාරියා දේහය මේ ආකාරයෙන් පංචාරීය සම්මිතියක් තියෙනවා. මුඛයක් තියෙනවා. මුඛයක් ඇතත් නොමැත ගුදයක්. ද්විප්‍රස්තරයි. දේහයේ ප්‍රස්තර දෙකකට බෙදලා තියෙනවා. ජලජ වාසීව තමයි ජීවත් වෙන්නේ මේ සතුන්. ඊට පස්සේ මාංශ භක්ෂක ආහාර රටාවක් පෙන්වන්නේ. ඔය වගේ අපි ගිය සතියේ කොටස් කීපයක් කතා කරා. ඊට පස්සේ අපි කතා කරා ඇනලිඩාව ගැන. අපි කතා කරා ඇනලිඩාව කතා කරා ගැඩවිලා. ඊට පස්සේ පත්තය පණුවා, කූඩැල්ලා. මෙතෙන්දී අපි කතා කරා දේහය ඛණ්ඩ වලට බෙදලා තියෙනවා. ඒ කියන්නේ ඇතුළත තුනේ එළිය තුනේ දෙකෙන්ම ඛණ්ඩ වලට බෙදලා තියෙනවා. ඒ වගේම දේහයේ ස්තර තුනක් තියෙනවා. ත්‍රිප්‍රස්තරයි කියලා අපි කතා කරා. ඔය ආකාරයෙන් අපි විවිධාකාර වශයෙන් කතා කරා ඇනලිඩාව ගැන. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන අපි පළවෙනි කොටස මොලුස්කා. අද අපි මොලුස්කාව ගැන කතා කරන්න යන්නේ. මොලුස්කාව කියවට පස්සේ අපි යන්නේ දැන් අපි කතා කරා දැන් පොතේ තියෙන සමහර වචනම ඒ විදිහට අපි පාවිච්චි කරන්නේ නැහැ. මෙතෙන්දී අපි අපිට පුළුවන් විදියට අලුත් වචන දාලා අපි මේ පාඩම කරගෙන යමු. එතකොට මොලුස්කාව ගත්තට පස්සේ හරි සරලයි. මොලුස්කාවේ උදාහරණ අපි කතා කරමු. මේ මත තියන ලේසි කරන එක න මට්ටි කාවාටි දෙපියන් බෙල්ලන් ගොළු බෙල්ලන් හංගල්ලන් බූවල්ලන්. ආයිකොත් මට්ටි කාවාටි දෙපියන් බෙල්ලන් අටපියල්ලන් එහෙම එකම නෙමෙයි කියන්නේ මේ මට ගිහි කාලේදී මම A level කරන කාලේ මම මතක තියාගත්ත ක්‍රමේ මොලුස්කාව කවුද කියලා අහුවොත් මට්ටි කාවාටි දෙපියන් පෙල්ලන් අටපියල්ලන් හංගොල්ලන් බූවල්ලන් ගොළු බෙල්ලන්. ඒ කියන්නේ ලන් තියෙන ඔක්කොම කට්ටිය අයිති කොහෙද මොලුස්කා වර්ගයට. ඒතර බාහන්සලගේ විභාගයට අහුවොත් මොලුස්කාවන් සදා උදාහරණ දෙන්න කියලා හරි ලේසි. මට්ටි කාවාටි දෙපියන් බෙල්ලන් අටපියල්ලන් ගොළු බෙල්ලන් බූවල්ලන් හංගොල්ලන් ඔන්න ඔය විදිහට ඔබහන්සලට ලියාගෙන යන්න තියෙනවා. එතකොට දැන් අපි ගත්තට පස්සේ මම නිකන් මතක් කරගෙන නිකන් කතා කරන්න කොටස් ටික කතා කරන්න. උදාහරණයක් අපිට තිබුණ උසස් පෙළ විෂය ධාරාවේ තිබුණ ටිකත් සමහරට මේ වීඩියෝව සාමාන්‍ය පෙළ පිරිවෙන් සාමාන්‍ය විද්‍යාව හදාරන සාමින්හන්සලා සිල්මෑනියන් වහන්සේලා විතරක් නෙමෙයි සාමාන්‍ය පෙළ විෂය හදාරන පිරිසත් සහ සාමාන්‍ය විද්‍යාව සඳහා දැනුමක් ලබා ගන්න කැමති පිරිසක් ඉන්නවනම් ඒ සියලු දෙනාටම මේ වීඩියෝව නැරඹීමේ හැකියාවක් තියෙනවා. මේක 6 වසරද 7 වසරද කමන්නේ ඕන කෙනෙක් බලන්න පුළුවන්. ඒක නිසා මම විෂය පරිබාහිර විෂයෙන් පොඩ්ඩක් එළියට ගිහිල්ලත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි හැබැයි පේපර් එක කතා කරනකොට අදාළ කොටස් ටික අපි කතා කරමු. එතකොට අපිට මතකයි අපි ඉගෙන ගන්න කාලේ අපිට කිව්වා එක සතෙක් ඉන්නවා. එයාට තියෙනවා පේශිමය පාදයක්. එන මාස් කෑල්ලක් වගේ. ඉස්සරහින් පොඩි ඇන්ටනා දෙකකුත් තියෙනවා. ඊට පස්සේ පොඩි මේ වගේ පොඩි කෑලි දෙකකුත් තියෙනවා. මෙන්න මෙහෙම කට්ටකුත් තියාගෙන බොහොම ආඩම්බර ලීලාවෙන් හිමින් කාවත් ගණන් ගන්නද යන සතෙක් ඉන්නවා කියලා අපිට
උසස් පෙළ දාරන කාලේ අපිට කියලා දුන්නා. එතකොට අපි දන්නවා මේ කවුද කියලා ගොළු බෙල්ලා. අපි දැඟුවා ගොළු බෙල්ලා කියන්නේ කවුද? මොලුස්කාවේ. මට්ටිකා වාටි දෙපියන් බෙල්ලන් අටපියල්ලන් බූවල්ලන් ගොළු බෙල්ලන් හංගොල්ලා. එතකොට මේ ගොළු බෙල්ල ගත්තා ඊපස්සේ අපිට කියලා දුන්න විදිය මම නිකන් පොඩ්ඩක් කියන්න මේක විශේෂය නැහැ. මෙයා හරි ගෑස් පෙන්නන සතෙක්. ඒ කියන්නේ කට්ටත් එක්ක උජාරුවෙන් ඒක උඩ තියාගෙන ගණන් ගන්න නැතුව ගෑස් පෙන්න යනවා. යනවට දෙවලින් කියන පෝඩ කියලා. ගෑස් පෙන්න පෝඩ යන සතා නිසා මෙයාට කියන ගෑස්ට්‍රෝපෝඩා කියලා. පැහැදිලි? එතකොට මේ සත්තු ගත්තා ඊපස්සේ ගෑස්ට්‍රෝපෝඩාවන්ට අයිති. ගෑස්ට්‍රෝපෝඩා ගැන අපි ලොකුට කතා කරන්නේ නැහැ. එතකොට මේ සතා ගෑස්ට්‍රෝපෝඩාවන්ට අයිති. එතකොට මෙයාගේ තියෙන පේශිමය පාදයක්. පාදේ පේශි වලින් හැදිලා තියෙන්නේ. ඊට පස්සේ කටුවක් තියෙනවා. අපි කියනවා කවචය කියලා. ඊට පස්සේ මෙන්න මෙයාගේ මෙහෙම ආහාර ජීර්ණ පද්ධතිය ආවට පස්සේ මෙන්න මෙතන තියෙන ටිකක් ලොකු මල්ලක් වගේ එකක්. අන්න ඒක කියන අන්තරංග ගුණුව කියලා. ඔන්න අන්තරංග ගුණුව ඇතුලේ තමයි මේ සත්වයාගේ ගොඩක් කියන්නේ ක්‍රියාකාරීම කොටස් ටික තියෙන මේ අන්තරංග ගුණුව ඇතුලේ. එතකොට මෙතනින් තියෙන ග්‍රාහිකා දෙකක් තියෙනවා. ඊට සරල ඇස් තියෙනවා. ඒ කියන්නේ සරල අක්ෂිකා. ඒ කියන්නේ ආලෝක ප්‍රතිග්‍රහණය සඳහා. ඒ කියන්නේ රූප බලන්න ඕන නම් එයාලට තියෙන්නේ අපිට වගේ ඇස් නෙමෙයි. සරල අක්ෂිකා. පොඩි ඇන්ටනා දෙකක් වගේ බාන්සර දැකලා ඇති. බූවල්ලගේ සමාන ගොළු බෙල්ලගේ ඉස්සරහින් තියෙන. ඒතර අපි කාටවත් ආයි කතා කරොත් මොලස්කාව ගැන. මොලස්කාවන්ට පේශිමය පාදයක් ඇත. ඇතැම් විට කවචයක් ඇත. දැන් බූවල්ලක ගතව කට්ටක් නැහැනේ. ඇතැම් විට කවචයක් ඇත. කවචය තුල නැත්නම් මොවුන් තුල අන්තරංග ගුණුව නම් මොවුන්ගේ ක්‍රියාකාරීත්වය විශේෂම වෙච්ච අවයවයේ තියෙන. අන්තරංග ගුණුව තමයි මෙයාලගේ සියලුම කොටස්. ඒ කියන්නේ සියලුම නෙමෙයි. මෙයාගේ වැදගත්ම වෙන පද්ධති කිහිපයක් තියෙන මෙන්න මේ අන්තරංග ගුණුව ඇතුලේ. ඊට පස්සේ ග්‍රාහිකා යුගලයේ සරල අක්ෂික ඇත. හැබැයි ඔබ වහන්සේලා කාටුන් වල එහෙම දැකලා තියෙනවා. ඔය දැන් චිත්‍රපටි වල නැත්නම් ඇත්තටම බූවල්ලෙක් දැකලා තියෙනවා නම්. බූවල්ලක දැකලා ඇති මේ ඇස් ටිකක් අර පෘෂ්ඨවංශී සත්තු ඉන්නේ. ඒ කියන්නේ කොඳු වැට පෙළියක් තියෙන සත්තු. අන්නේ කොඳු වැට පෙළියක් තියෙන සත්තුන්ගේ ඇස් සහ මේ බූවල්ලන්ගේ ඇස් ගත්තට පස්සේ ඒක සමානයි. එතන අපි කතා කරලා පස්සේ දැන් ගෑස්ට්‍රෝපෝඩ ගැන කතා කරන්නේ. ඊට පස්සේ තව කතා කර අපිට දැන් බූවල්ලා ඊට පස්සේ දැල්ල වගේ සත්තු ගත්තොත් සෙවලයි. අල්ලපු ගමන් සෙවල නිසා ලිස්සල යන සත්තු. උන්ට කියනවා සෙවල නිසා පෝඩා. ඒ කියන්නේ ලිස්සල යන නිසා පෝඩා කියනෝනේ. සෙවල නිසා ලිස්සල යන හින්දා උන්ට කියනවා සෙපල පෝඩා කියලා. මොන් ගෑස්ට්‍රෝපෝඩාවෝ ඒ කියන්නේ ගෑස් පිරෙන සත්තු අරුන් සෙවල නිසා ලිස්සල යන සත්තු සෙපල පෝඩාව. කවුද සෙපල පෝඩාව දෙන්න? දැල්ලන් සහ බූවල්ලා. එතකොට අපි පොතේ තියෙන ටිකට ගත්තොත් මොලුස්කාව මෘදු දේහදරයි. එතකොට දැන් ඒක වහන්සලා පාඩම් කරන්න අවශ්‍ය නැහැ. දැන් මතක් කරගන්න මොලුස්කා කිව්වා මට්ටි කාවාට දෙපියන් බෙල්ලන් අටපියල්ලන් හංගොල්ලන් බූවල්ලන් ගොළු බෙල්ලන්. ඔන්න උදාහරණ ටික මතක් කරගත්තා පස්සේ දැන් ඔබ වහන්සේලාට වෙනම උන්ගේ ඒ සත්තුන්ගේ ලක්ෂණ ටික පාඩම් කරන්න අවශ්‍ය නැහැ. ගොළු බෙල්ලෙක් උදාහරණයක් අරගෙන ඒ සතාගේ තියෙන ලක්ෂණ ටික පාඩම් කරගත්තා නම් හරි. එතකොට ඔන්න දැන් ඔන්න පොතේ තියෙනවා මොලුස්කාවන් මෘදු දේහදරයි. දැන් මේ සත්තුන්ගේ මෘදු දේහය මෘදුයි කියලා අමුතුවෙන් පාඩම් කරන්න අවශ්‍ය නැහැ. අපි දන්නවා දේහය මෘදුයි. ඊට පස්සේ ඒක නිසා අපි මෙයාලට මෘද්වංගීන් කියලා කියනවා. මෘද්වංගී. නිඩාරියන්ට කියන තවත් නමක් මොකක්ද? අපි නිඩාරියන්ට සීලන්ට්‍රේටාව කියලා කියනවා. ඒ වගේ මොලුස්කාවන්ට කියන තවත් නමක් තමයි මෘද්වංගී. ඊට පස්සේ අපි කියනවා දේහය හිස පාදය සහ අන්තරංග ගුණුව කියලා කොටස් තුනක් තියෙනවා. මේ හිස පාදය සහ අන්තරංග ගුණුව කියලා කොටස් තුනක් තියෙනවා. එතකොට ඔන්න හිස. ඒ කියන්නේ හිසක් තියෙනවා. හිසක් තියෙනවා, පාදයක් තියෙනවා. දැන් කටුවක් නැති වෙන්න පුළුවන්. අන්තරංග ගුණයක් තියෙනවා. හිස, පාදය. පාදයේ පේශිමේ පාදය සහ අන්තරංග ගුණයක් තියෙනවා. ඊට අමතරව සරල අක්ෂික සහ ග්‍රාහිකා තියෙනවා. ඊට පස්සේ ඇතැම් විට බාහිර කවචයක් තියෙනවා. මේ කවචයක් තියෙනවා ඇතැම් විට. ඇතැම් විට කවචයක් තියෙනවා. ඊට පස්සේ ලිංගික ප්‍රජනනය කරනවා. ඒ කියන්නේ ලිංගික ප්‍රජනනය කියන අපි ඊයේ සති කතා කරා ලිංගික ප්‍රජනනය කියන්නේ ගෑනු සත්තු වෙනම ඉන්නවා, පිරිමි සත්තු වෙනම ඉන්නවා. ඒ පිරිමි සතා සහ ගෑනු සතා එකතු වෙන්න ඕන මේ ආගේ වර්ගය බෝ වීම සඳහා. එතකොට ඇතැම් මොලුස්කාවන් ආලෝක සංවේදී සරල අක්ෂිකා දරනවා. ඇතැම් මොලුස්කාවන් ආලෝක සංවේදී සරල අක්ෂිකා දරනවා. ඊට පස්සේ
උදාහරණ ගොළු බෙල්ලා. ඊට පස්සේ දේහය ද්විපාර්ශ්ව සම්මිතියක් දක්වනවා. මේ සතාගේ දේහය ගත්තට පස්සේ හරි මැදින් මෙන්න මෙහෙම පිහියක් ගත්තොත් මෙන්න මෙතන මෙහෙම දෙකට කපලා වෙන් කරන්න පුළුවන් මේ සතා. හරි මැදින් කපලා වෙන් කරන්න පුළුවන්. ඒක නිසා ද්විපාර්ශ්ව සම්මිතියක් වෙන්න. හරි. ඊට පස්සේ මේ සතුන්ට ඇතන් බූවල්ලන්ට වගේ සතුන්ට මොලුස්කාවන්ට පෘෂ්ඨවංශිකයන්ට සමාන ඇස් තියෙනවා. දැන් බලමු අපේ හැමදෙන්නේ අපි මේක පාඩම් කරන්න ඕනද කියලා. අපි දැන් මතකෙන් පොඩ්ඩක් මේ ටික කතා කරලා බලමු. හරි. මොලුස්කාව කියන්නේ භෞමික, මිරිදිය, කරදිය කියන පරිසර තුනේම වෙසෙන සතෙක්. ඔක පාඩම් කරන්න ඕනද? උදාහරණයක් මොකද? මට්ටි, කාවාටි, දෙපියන් බෙල්ලන්, අටපියල්ලන්, හංගොල්ලන්, බූවල්ලන්, ගොළු බෙල්ලන්, දැල්ලන්. ඔය සත්තු ටිකේ උදාහරණ. එතකොට ඔය සත්තු ඉන්න තැන් ටික ගැන අපිට අදහසක් තියෙනනේ. එහෙනම් ගොළු බෙල්ලන් සමාන මොලුස්කාවන් භෞමික පරිසරයේ, කරදිය පරිසරයේ, මිරිදිය පරිසරයේ කියන තැන් තුනේම ඉන්නවා. ඊට පස්සේ මේව සත්තුට කොඳු වැට පෙළියක් තියද නැද්ද? කොඳු වැට පෙළියක් නේ අපි කතා කරන්නේ අපෘෂ්ඨ වංශයෙන් කියන්නේ. එහෙනම් මෙයාලට කොඳු වැට පෙළියක් නැහැ. ඒ වගේම මේ සත්තු ගත්තට පස්සේ මෙයාලගේ දේහය මෘදු දේහයක් තියෙන්නේ. දැන් ගොළු බෙල්ල සිහි කරගෙන අපි කතා කරමු. මෙයාලගේ දේහය මෘදුයි. ඊට පස්සේ දේහය මෘදුයි. ඊට පස්සේ ගත්තොත් මෙයාලා ඒක නිසා මෘද්වංගීන් කියලා හඳුන්වනවා. ඒ වගේම පේශිමය පාදයක් තියෙනවා. අපි මුලින් ඇඳා පාදයේ පේශිය දැන් හංගොල්ලෙක් ගන්නවා. හංගොල්ලෙක් අතරේ මස්ට් ගොඩක් තියෙන්නේ. එතන අපි යන්නේ අපිට මෙතන සතර අපායේ බානකමක් දකින්න පුළුවන්. ඒ කියන්නේ සතර අපායේ කොටසක් තමයි මේ තිරිසන් ලෝකය කියන්නේ. එතන තිරිසන් ලෝකේ ඉන්නම මෘද්වංගීන්. මෘද්වංගීන් කියන්නේ දේහය මෘදු දේහය තියෙන සත්වය. එතන ඕනම සතෙක්ට ඉරාගෙන කෑමේ හැකියාවක් තියෙනවා. ඒතර කල්පනා කරලා බලන්න මේ සතා කොච්චර දුකක් විඳිනවද? පේශිමේ පාදයක් තියෙන. අපිට වගේ යටිපතුලක් නැහැ. හයි වෙනවා. එතකොට කොහොමද බලන්න මේ සතා සංචරණය කරන්නේ? බොහොම හිමින් පුදුම දුකක් විඳින සත්ත්ව කොටසක්. මේ අපිට මේ පාඩම වහන්සේට එතකොට අතර අපි ජීවිතයේ විද්‍යාව ඉගෙන ගන්නවා වගේම අපිට බුදුදහම තුළින් පොඩ්ඩක් හිතලා බැලුවොත් අපිට අපෘෂ්ඨ වංශයෙන් කියන්නේ අපෘෂ්ඨ වංශයෙන් මේ මොලුස්කාව කියන සතා පුදුම දුකක් විඳින සතෙක් කියලා අපිට තේරෙන්න ඕන. මොකද බලන්න කූඹියෙක් උනත් පුළුවන් මේ සතා. දැන් ඔබ අහලා දැකලා හංගොල්ලෙක් එහෙම සමහරට තෙල් කූඹි ගොඩක් මැදින් යනකොට හංගොල්ලෙක් විඳින දුකක්. හිතවල අපේ හැම ගත්තට පස්සේ අපේ හැම තීරණය අපේ යන්නේ ආස්තරණය වෙලා එක එක කොටස් වලින්. හැබැයි මේ සතාගේ හැම එහෙම ආස්තරණය වෙලා නැහැනේ. ආවරණය වෙලා නැහැනේ. ඒතර පේශිමේ පාදයක් තියෙන. පැහැදිලිද? එතකොට මේකේ කොඳු වැට පෙළිය අස්ථි පද්ධතිය ඒක ඇට සැකිල්ලක් නෑ ඇතුලේ. ඒ කියන්නේ කොඳු වැට පෙළියක් නෑ. ඒක නිසා ඕනම සතෙක්ට පහසුවෙන් ආහාරයට ගන්න පුළුවන්. ඔබ වහන්සේ දැකලාද යටි කුකුලෙක්ට එහෙම ගොළු බෙල්ලෙක් හම්බුනට පස්සේ කට්ට ඇතුලෙන් ඇදලා දාලා ගන්න හැටි. ඒතර අන්න ඒවත් කල්පනා කරලා බලමු අපි මේ පාඩම ඉගෙන ගන්න ගමන් සතර පායේ දින බාහනක්කම. ඒතර ඒක දකින්නකොට කල්පනා කරන්න තියෙනවා මටත් මේ වගේ උපතක් කවදා හරි වෙන්න පුළුවන් නේ කවදා හරි ඉක්මනින් නිවන් දකින්න ඕන කියන කාරණාව අපිට නිරන්තරයෙන් සිහි වෙන්න ඕනේ. හොඳයි. අපි නැවත පාඩමට ගියොත් එතන අපි කතා කරා මේ සතාගේ හිසක් තියෙනවා, පාදයක් තියෙනවා, අන්තරංග ගුණයක් තියෙනවා, ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. අන්තරංග ගුණ කියන්නේ මොකක්ද කියලා ඒක අහන්නේ නැහැ. අන්තරංග ගුණ කියලා කියන්නේ මේ සතාගේ කොටස් ටික කියන්නේ මේගේ පැවැත්ම සඳහා වැදගත්ම කොටස් ටික අන්තර්ගත වෙලා තියෙන තැන තමයි අන්තරංග ගුණ කියන්නේ. ඒක ග්‍රාහිකා යුගලක් තියෙනවා. බූවල්ලන් සමාන ගොළු බෙල්ලන් වෙන සතුන්ගේ සරල අක්ෂිකා තියෙනවා. ඒ කියන්නේ ආලෝක ප්‍රතිග්‍රහණය සඳහා. ඊට අමතරව ගත්තොත් සමහර සතුන්ට කවචයක් ත්‍රිපුලණිය කවචයක් තියෙන සතේ. ඒක අපි දන්නවා ගොළු බෙල්ලා. ඊට පස්සේ කවචයෙන් තමයි ආවරණලා තින්නේ දේහේ. මේ අන්තරංග ගුණම කියන එක මේ කවචයෙන් එළියට එන්නේ නැහැ සාමාන්‍යයෙන්. හොඳට කවචයට හයි වෙලා තියෙන එක. කොච්චර හයි වුණත් ඉතින් ඇටි කුකුලට හම්බුනට පස්සේ වැඩේ ඉවරයි. හරි. ඊට පස්සේ ගත්තොත් බූවල්ල වගේ සතුන්ට අර මට අපිට මතකයි මම ගිහි කාලේ බලලා තියෙන කාටුන් එක බෙන්ටෙන් කියලා කාටුන් එකක්. ඒ බෙන්ටෙන් මට මතක විදියට ඔය කාටුන් එකේ මේ විල්කැක්ස් කියලා හතුරෙක් හිටියේ. ඔන්න හතුරගේ පොඩක් ඇස් දෙක පොඩ්ඩක් මතක නැහැ මතක ඇති. ඒ හතුර බූවල්ලෙක්. බූවල්ලෙක් වුණාට ඒ සතුරාගේ ඇස් දෙක ඒ සතුරගේ ඇස් දෙක කොයි වගේද? නිකන් මිනිස්සෙක්ගේ ඇස් දෙකක් වගේ. ඒ කියන්නේ පෘෂ්ඨ වංශයෙන් ඇස් වලට සමාන ඇස් තමයි මේ බූවල්ලන්ට තියෙන්නේ. ඔන්න ඔය විදිහට අපි ඒතර කල්පනා කරලා දැන් මේ පාඩමේ ප්‍රශ්නයක් ආව සම්පූර්ණයෙන් උත්තර දෙන්න පුළුවන්. හරි සරලයි. ඒක අමාරු කොටසක් නෙමෙයි. හරි. අපි ඊළඟට යමු. ඊළඟ කොටස ආත්‍රපෝඩාව. ආත්‍රපෝඩාව ගත්තට පස්සේ මේ ලෝකේ දැන් මෙතෙන්දිත් පෝඩා කියන වචනේ තියෙන හිනම් මෙතනත් මොකක් හරි ඇති. එහෙම එකක් නෑ. අපි ගැස්ට්‍රෝ පෝඩා ගැන කතා කරා, සෙපල පෝඩා ගැන කතා කරා. දැන් මෙතෙන්දි එහෙම අදහසක් නැහැ. එතකොට වහන්සේලා දක්ෂයි නම් එහෙම හදලා හැකියාව තියෙනවා. එහෙම හදා ගැනීම හැකියාවක් තියෙනවා. හරි. දැන් අපි ආත්‍ර පෝඩාව ගැන කතා කරොත්
මේ සත්තුන්ගේ දේහය හිස උරස උදරය කියලා කොටස් තුනක් තියෙනවා. එතකොට ස්පර්ශක තියෙනවා. දැකලා ඇති කැරපොත් එක්ක එහෙම ගමනක් යනකොට මේ ස්පර්ශක වලින් තමයි යන්නේ. ඊට පස්සේ ඒ දේහේ හැම මේ කොටස් වල මේ සංදි පිහිටලා තියෙනවා. මේ සංදි වලට කැඩිච්ච ගාත්‍රා තියෙනවා. ඒ වගේම පිහාටු යුගලක් තියෙනවා. ඊට පස්සේ ඔන්න ඔය විදිහට තමයි ඊටසේ ඇස් තියෙනවා. ඔන්න විදිහට තමයි ආත්‍රපෝඩාවේ කියන්නේ අපි හඳුන්නේ මේ ලෝකේ සත්ත්ව ලෝකේ වැඩිම ජීවි විශේෂ සංඛ්‍යාවක් ඉන්න කට්ටිය. මෙයාට කොඳු වැඩ පිළියක් තියෙද නැද්ද? මෙයාටත් කොඳු වැඩ පිළියක් නැහැ. මොකද මෙයාත් අපෘෂ්ඨ වංශික සතෙක් හින්දා. හරි. එතකොට ආත්‍රපෝඩාවක් ගත්ත තාප කොටස අපි ගමු. දේහේ සංදි සහිත උපාංග ඇත. මේ තියෙන සංදි වලට කැඩලා තියෙන අපි කිව්වේ. ඒක නිසා මෙයාට කියන සංදිපාදකය කියලා. සංදිපාදකය. ඒ වගේම දැන් මෙතෙන්දිත් අපිට මතකයි අපි කතා කරනකොට කතා කරා ඒ කාලේ. දැන් මෙයාලට උදාහරණ ටිකක් මම නිකන් කියන්නම්. එතකොට දැන් මේක ඇතුලේ ගොඩක් වංශ තියෙනවා. දැන් ওই මකුළුව වගේ සත්තු ගත්තොත් එයාලා ටිකක් රණ්ඩුවට බර සත්තු జాතියක් අර ගන්න බලාගෙන ඉන්නේ. ඒක නිසා අපි එයාලට කියන අරක්නිඩාව කියලා. ඊට පස්සේ ගත්තොත් පත්තය වගේ සත්තු ගත්තොත් ඈව කෑව ගියා. කෑව පොඩ, කයිල පොඩ. අපි එයාලට කයිල පොඩ කියලා කතා කරේ. ඔන්න ඒ වගේ. ඊට පස්සේ අනිත් සත්තු ගත්ත කැරපොත් එකක දැන් අර දැන් පිට රටවල එහෙම කැරපොත් එහෙම බැදලා කනවා. ක්‍රිස්පි රසට කනවා කියන්නේ. ක්‍රස්ටේසියා. අන්න වගේ තමයි පාඩම් කරේ. හරි. එතකොට ගත්තොත් පස්සේ මේ සතාට තියෙනවා හිසක් තියෙනවා. උරසක් තියෙනවා. උදරයක් තියෙනවා. එතකොට මේ සතා ගත්තට පස්සේ ආත්‍රපෝඩාව දැන් අපි කතා කරා ලෝකයේ වැඩිම විශේෂ සංඛ්‍යාවක් සිටින්නේ වංශ ආත්‍රපෝඩාව විදිහට. ඒතර උදාහරණ කතා කරා පත්තෑය, ගෝනුස්ස මේ ඔක්කොම කිව්වේ නැහැ කරැල්ල. කියන්නේ සංදි සහිත පාද තියෙනවා. කොඳු වැඩ පෙළියකුත් නැත්තම් සංදි සහිත පාද තියෙනවා. මෙයාලට අපි කියන ආත්‍රපෝඩාව කියලා. අන්න එතනින් තමයි මතක තියාගන්න ලේසි ක්‍රමය. එතකොට ආත්‍රපෝඩාව ගත්තට පස්සේ හිසක් තියෙනවා, උරසක් තියෙනවා, උදරයක් තියෙනවා. ඇතැම් වෙලට පියාපත් තියෙනවා. එතකොට මෙයාලා ලෝකේ ඕන තැනක ඉන්න පුළුවන්. අහසක ඉන්න පුළුවන්. ඒ කියන්නේ අහසේ ඉන්න පුළුවන්, පොළවේ ඉන්න පුළුවන්, පොළව ඇතුලේ ඉන්න පුළුවන්, මුහුදේ ඉන්න පුළුවන්. ඕනම තැනක ඉන්න පුළුවන් සත්ත්ව జాතියක් තමයි මේ ආත්‍රපෝඩාව කියන්නේ. එතකොට මේ සත්තුන්ගේ තියෙනවා අපි මුලින් කතා කරා වගේ හිසක් තියෙනවා, උරසක් තියෙනවා, උදරයක් තියෙනවා. සංදි සහිත උපාංග තියෙනවා. ඊට ස්පර්ශක තියෙනවා. ඇස් යුගලක් තියෙනවා. පියාපත් තියෙනවා. අපි ආයෙත් කොටස් ටික කතා කරොත් හිසකේ උරසකේ උදරයකී සංදි සහිත උපාංග ඇත, පියාපත් ඇත. එතකොට මෙන්න මෙතෙන්දි කතා කරපු පොඩි කොටසක් මම අහලා තියෙන විදිහට මේ කතාව මේ සත්තුන්ගේ විකා ගන්න උපකරණ තියෙනවා. උරා බොන්න උපකරණ තියෙනවා. ඊට පස්සේ සිදුරු කරන්න උපාංග තියෙනවා. දැන් මකුළුව වගේ සතෙක් ගත්තොත් ඌ දැලක් වියලා. ඌ දැලට අහු වෙන සත්තුන්ගේ යූෂ මොකද කරන්නේ? උරාගෙන බොන එක කරන්නේ. ඒතර උරාගෙන බොන්න උපකරණ. දැන් මදුරුව වගේ ගත්තට පස්සේ මොකද කරන්නේ? මදුරුව වගේ සතෙක් ගත්තොත් මොකද කරන්නේ? මදුරුව වගේ සතෙක් ගත්තොත් අපිට මේ දින හැම. මදුරුව මෙහෙම එනවා. දැන් මට චිත්‍ර අඳින්න බෑ. මදුරුව මෙහෙම ඇවිල්ලා. මේ තුර විදිනවා. විදිනකොට ඒ සතා අපි ගැන හරි ආදරෙන් කටයුතු කරන සතෙක්. දැන් අපි කූඩෙල්ල ගැන කතා කරන්නේ. කූඩෙල්ල හිරුඩ්‍රීන් කියලා ශ්‍රාවයක් දාලා අපේ ඇඟේ තියෙන ලේ ටික කැටි ගහන එක නවත්තලා ලේ ටික ගොජ ගාලා බීගෙන යනවා. ලේ ටික බුරුල් වෙන දීලා. ඒ කියන්නේ ලේ කැටි ගහන එක නතර කරලා. මේ මදුරුව කරන්නේ එහෙම නේ. මදුරුව අපි ගැන හිතන සතෙක්. මදුරුව ගාව වෙනම තියෙනවා. දැන් අපි කතා කරන්නේ විකීමට උරා බීමට සිදුරු කිරීමට උපකරණ තියෙනවා ආත්‍රපෝඩාව ගැන. මදුරුව කරන්නේ ඇවිල්ලා එයාගේ ගාව තියෙනවා අර
හොඳ ඔපරේෂන් තියටර් එකට ගියා වගේ යාළඟ ඔක්කොම ටූල්ස් ටික තියෙනවා. එයා කරන කෙලිම හැම පොඩක් ඈත් කරලා ඒක ටූල් එකක් දාලා හැම කියන්නේ මගේ ඇතුලේ මෙතන තුඩෙන් තමයි ඔක්කොම වෙන්නේ. ඊට පස්සේ ඒක සිදුරු කරලා අපිට දැනෙන්නේවත් නැතුව හිමින් සැරේ ලේ ටික බොනවා. ලේ ටික බීරි ඉවරලා. මොකද්ද මෙයා කරන්නේ? අපේ වැඩි ආරක්ෂාවට ලේ ටික කැටි ගහන්න. පොඩි කිමිකල් එකකින් ඒ ටික හිර කරලා යනවා. ඔන්න ඕකෙන් තමයි ඩෙන්ගු හැදෙන්නේ. ඩෙන්ගු වෛරස් එකේ ඔන්න ඕක අවටල ඉන්නේ මම අහලා තියෙන විදියට. හරි. මම නිකන් මෙතනදී මේ අපිට පාඩමට දාලා නැති නිකන් ප්‍රශ්නයක් ඔබ අහලා නිකන් අහන්න. මදුරුව ගෑවම කේන්ති යනවනේ. මදුරුව ගෑවම කේන්ති යනවා මොකද මදුරුව ගෑවම රිදෙනවා. කාත් එකද කේන්ති යන්නේ? කේන්ති යන්නේ මදුරුවත් එක්ක. ඇයි ඒ? ඉතින් මදුරුව කෑවා. ඒ රිදිල්ලාවේ කවුරු හින්දාද? මදුරුව හින්දා. ෂුවර්ද? අපි බලමු පොඩ්ඩක් කල්පනා කරලා. දැන් අපි විද්‍යාවෙන් පොඩ්ඩක් මේ කාරණා හිතමු. මේ තියෙන්නේ මගේ අත. මේ ඉන්නේ මදුරුව. දැන් තාම මදුරුව කෑවේ නැහැ. රිදුනද? රිදුන්නේ නැහැ. මදුරුව ආවා. රිදුනද? රිදුන්නේ නැහැ. මදුරුව ඇවිල්ලා ඔළුවේ වැහුවා. ඔළුවේ වැහිලා කෙස් ගහකට විද්දා. රිදුනද? රිදුන්නේ නැහැ. හරි. මදුරුව ඇවිල්ලා අත ළඟට ඇවිල්ලා මදුරුවන අත විද්දා. අත විද්දට පස්සේ අපේ මෙතන තියෙන පීඩනය වරුත් දෙන ස්නායු. ඔන්න ස්නායුවට උත්තේජන වෙලා මොළයට පණිඩයක් ගිහිල්ලා ඔන්න මොකද වෙන්නේ? රිදුනා කියලා දැනගත්තා. එතන මට කියන්නේ ඒ රිදිල්ල මදුරුවගෙන් දාවේ මදුරුවයි මගේ තියෙන හමයි හමේ තියෙන තෙල් පටලයි ඊට පස්සේ ස්නායුයි මොළෙයි ওই ටික ඔක්කොම එකතු වෙලාද ඒ රිදිල්ල හැදුවේ. ඒකනේ මදුරුව 110 දුන්නේ. ඊටු 90ක් මගේ. දැන් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න 90ක් මගේ ළඟ තියාගෙන 10%ක් මදුරුව දුන්නාට පස්සේ අපි තරහ වුණේ කාත් එක්කද? මදුරුවත් එක්ක. එතකොට අපි කේන්ති කාත් එක්කද? මදුරුවත් එක්ක. එහෙනම් ඇත්තටම අපි කේන්ති ගන්නවා නම් කේන්ති ගන්නවා කාත් එක්කද? ඊටු 90 අපෙන් දුන්නේ. එහෙනම් හිතලා බලන්න මේ ලෝකේ සමහර අවස්ථාවලදී අපි තීරණ ගන්නකොට ඒ කියන්නේ මේ හේතුවේ දෙකම බලපෑවා. හැබැයි අපි තරහ වුණේ කාත් එක්කද? මදුරුවත් එක්ක. මේ ලෝකෙන හැම මිනිස්සෙම හැමදාම මදුරුවෙක් කෑවට පස්සේ මදුරුව මරන්නේ. මං කියන මදුරුව දැන් මදුරුව මරණ එක හරියද වැරදිද එහෙම කතාවක් නෙමෙයි කතා කරන්නේ. මදුරුව මරන්නේ මදුරුවත් එක්ක කේන්ති ගිහින්දා. මොකද එයා හිතන්නේ ඒ රිදිල්ලාවේ මදුරුව කාපු හින්දා කියලා. මදුරුව කාපු හින්දා තමයි ඒ රිදිල්ලාවේ මදුරුවගෙන් කියලා. නෑ මදුරුවගෙන් නෙමෙයි ඒ රිදිල්ලාවේ මදුරුව කරේ තුඩ තිබ්බ එක විතරයි. ඊටු ටික ඔක්කොම හදාගත්තේ අපි. අපේ ස්නායුවලින් ඊටු ටික හදාගත්තේ. අපේ මොළෙන් ඊටු ටික හදාගත්තේ. අපේ හිතෙන් ඊටු ටික හදාගත්තේ. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. හරි. දැන් අපි ආයේ පාඩමට ගියොත් සත්ත්ව ලෝකයේ වංශ අතරින් වැඩිම විශේෂ සංඛ්‍යාවක් අයත් වෙන්නේ ආත්‍රපෝඩා වංශයටයි. අපි කතා කරමු සංදි සහිත උපාංගත. දැක්කද? සංදි සහිත උපාංග තියෙනවා. ඒක නිසා මෙයාට කියනවා සංදිපාදක කියලා. දේහය මත පිට කයිටින් වලින් ආවරණය වෙලා තියෙනවා. මෙන්න මේකෙන් තමයි නැත්තම් මේක තෙත් වෙනෝනේ. තෙත් වෙනකොට මේකට වතුර අවශෝෂණය කරන්නට ගතියක් තියෙනවා. කයිටින් වලින් ආවරණය වෙලා තියෙනවා. ඊට පස්සේ ඒක පිට සැකිල්ල ලෙස ක්‍රියා කරනකොට ඊට පස්සේ දේහය හිසකි, උරසකි, උදරයකි කියලා කොටස් 3යි. දේහය සංයුක්ත වෙලා තියෙන ද්විපාර්ශ්ව සම්මිතියක්. මෙහෙම ගත්තොත් පීයක් ගත්තොත් දෙකට මැදින් කපන්න පුළුවන්. හරි මැදින් කොටස් දෙකකට වෙන් වෙන්න. ඊට පස්සේ විකාක හැමට සිදුරු කිරීමට උරා බීමට හැඩගැසෙන උපාංගයත. ගැහණු සහ පිරිමි කියලා සත්ත්ව කොටස් දෙකක් තියෙනවා. ඒ සත්ත්ව කොටස් ඒ කියන්නේ ලිංගික ප්‍රජනනය කරන. සහ ඒ කියන්නේ ලිංගික දීවරූපතාවය සිදු කරනවා. ඒ කියන්නේ මේ සත්ත්වක විශේෂයක් තියෙන ගෑනු සත්ත්වයේ පිරිමි සත්ත්වයේ වෙන් කළ හඳුන ගන්න පුළුවන්. ඒකට කියනවා ලිංගික ද්විරූපතාවය කියලා. හරි. දැන් අපි ඊළඟ කොටසට ගියොත් අපේ අපෘෂ්ඨ වංශීය පාඩමේ අවසාන කොටස එකයිනෝඩර්මේටා. එකයිනෝඩර්මේටා. මේක ලොකුවට අපි කතා කරන්නේ නැහැ. මම පොඩ්ඩක් ඇන්දොත් ඔබ වහන්සේට මතකද දන්නේ අර ස්පොන්ජ් බොම්බ් කියලා කාටුන් එකක් තිබුණේ. මෙන්න මෙහෙම කෙනෙක් හිටියේ. මතකද මෙයාව? ස්පොන්ජ් බොබ් එක හිටියේ යාළුවෙක් අර කහ පාට කලිසමක් ඇඳගෙන රෝස පාට කෙනෙක් හිටියේ. අන්න එයා එකයිනෝඩර්මේට ආවේ. එයාට කියන පසඟිල්ල කියලා. මුහුදු ඉකිරි, මුහුදු කැකිරි, ඊට පස්සේ තව මුහුදු ලිලි, පසඟිල්ලෝ මෙන්න මේ කට්ටියයි තියෙන එකයිනෝඩර්මේට ආවනේ. මෙයාගේ ලක්ෂණ කතා කරොත් මේක නම් ලොකුවට අපි කතා කරන්න දෙයක් නැහැ.
දේහේ ස්තර තුනක් තියෙනවා. ත්‍රිප්‍රස්තරයි. මේ දේහේ මෙන්න මෙහෙම තව ස්තර තුනකින් ආවරණලා තියෙනවා. ත්‍රිප්‍රස්තරිකයි. ඊට පස්සේ අරිය බාහුව 5කට බෙදන්න පුළුවන්. එතකොට වහන්සේලකින් ඇහුවොත් විභාගයට 1 ඩර්මේට ආවෝ බාහුව කීයක් තියෙද කියලා. නැත්නම් මොන සම්මිතියක්ද පෙන්වන්නේ? පංචාරිය සම්මිතියක් කියලා පාඩම් කරගන්න ඕනද? ස්පොන්ජ් බොම්බ් එකේ මෙන්න මේ ස්පොන්ජ් බොම්බ් මම මේ කාටුන් එක එහෙම බලලා නැහැ ඒක නිසා නම දන්නේ නැහැ. එයාගේ හොඳම යාළුවෙ ඉන්නේ. මෙන්න එයාව පොඩ්ඩක් සිහි කරගත්තා නම් කොටස් 5කට බෙදෙනවා කියලා අමුතුවෙන් පාඩම් කරන්න ඕනද නැත්නම් මතකෙන්ද ගන්නද? පංචාරිය සම්මිතියක් තියෙනවා. ඊට පස්සේ මුහුදු ඉකිරි මතක් කරගත්තා නම් මේ කොරෝනා වෛරස් යන්නේ මේ මුහුදු ඉකිරි පොඩ්ඩක් කල්පනා කරගත්තා නම් කටු තියෙනනේ දේහේ. එතකොට දේහේ සියුම් කටු තියෙනවා. ඊට සංචරණය ශ්වසනය සඳහා නාලපාද අන්න ඒක විතරයි මතක තියාගන්න ඕන. සංචරණය ශ්වසනයට නාලපාද කියලා එකක් තියෙනවා. ලිංගික ප්‍රජනනය සිදු කරන. ආයි මුලින්ම කතා කරොත් පසඟිල්ල, මොහොදු කැකිරි, කටු ඉකිරි, මොහොදු ලිලි වගේ සත්තු එකයින ඩර්මේට ආවන්ට අයිති වෙනවා. ඊට පස්සේ පංචාරිය සම්මිතියක් පෙන්වනවා. ඒ කියන්නේ දේහය බාහුව 5කට මෙන්න කොටස් 5කට කඩන්න පුළුවන්. දේහයේ ප්‍රස්තර තුනක් තියෙනවා. කටු, සිහින් කටු. ඒ කියන්නේ සිහින් කටු නෙමෙයි අදහස් කරන්නේ කියන්නේ සියුම් කටු තියෙනවා. සමහර අයගේ කටු නැහැ. කටු ටික සීන වෙලා ගිහින් ස්පොන්ජ් බොම්බ්ගේ යාළුවගේ එහෙම ඒව නැහැ. ඊට පස්සේ කතා කරලා ලිංගික ප්‍රජනනය සිදු කරනවා නාලපාද. අන්න ඒක විතරයි මෙතන මතක තියාගන්න තියෙන්නේ. නාලපාද වලින් ශ්වසනය කරනවා. සහ සංචරණය කරනවා. එතකොට කාටුන් එකේ ගියේ කකුල් දෙකෙන් උනාට ඇත්තට යන්නේ නාලපාද. අනේ ඒකම මතක තියාගන්න පුළුවන් එහෙනම්. නේ? පසඟිල්ලා. කාටුන් එකේ නම් ගියේ කකුල් දෙකෙන්. හැබැයි ඇත්තට යන්නේ නාලපාද වලින්. හරි. එහෙනම් අපි හඳුන්නේ අපි සත්ත්ව වර්ගීකරණයේදී අපෘෂ්ඨ වංශීය කොටස සම්පූර්ණයෙන්ම කතා කරලා ඉවරයි. අපිට පොඩි පේපර් ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා 2020. අපි පොඩ්ඩක් ඒකත් කතා කරලිමු. 2020 ඇවිල්ලා තියෙනවා අපි හඳුන්නේ 2020 19 වෙනි ප්‍රශ්නේදී අහලා තියෙනවා. ක්ෂේත්‍ර චාරිකාවකදී නිරීක්ෂණය කරන ලද සත්‍යයක පිළිබඳ විස්තර ශිෂ්‍යයෙකු විසින් පහත පරිදි සඳහන් කර තිබිනි. A. බාහිර ඛණ්ඩනයට ලක් වූ දේහයක් ඇත. B. සංදි සහිත පාද ඇත. ඉහත විස්තරයට අනුව එම සත්‍යය කොමන වංශිකයෙක් විය යුතුද? ඔබ වහන්සේට උත්තරය දන්නවා. 1. ඇන්ලිඩා. ඇන්ලිඩා වන්ට ඔබ වහන්සේට දන්නවා. බාහිර ඛණ්ඩනයට ලක් වෙලා නෙමෙයි අභ්‍යන්තර සහ බාහිර කියන ඛණ්ඩ දෙකටම ලක් වෙච්ච සතෙක් තමයි ඇන්ලිඩාව කියන්නේ. සංදි සහිත පාද නැහැ. පත්තය පණුවට වගේ තියෙනවා. ඒක සංදි සහිත පාද කියලා නෙමෙයි ඒව කියන්නේ. මොලුස්කාව ගත්තට පස්සේ මොලුස්කාවට සංදි සහිත පාද නෙමෙයි පේශිමය පාදයක් තියෙන්නේ. දේහෙම ඛණ්ඩවලට ලක් වෙලත් නැහැ. ආත්‍රපෝඩා 3. උත්තරේ 3. ඊට සීරන්ට්‍රේටා. සීරන්ට්‍රේටාව ගත්තට පස්සෙත් අපි කතා කරා එහෙම විදියක් නැහැ. ඒකේ තියෙන්නේ සීරන්ට්‍රේටාවගේ තියෙන්නේ අර ද්විප්‍රස්තරික විදියට හැදිච්ච මොහොත ජීවත් වෙන හැදිච්ච සාරය. දැන් අපි ඔන්න 2020 10 වෙනි ප්‍රශ්නේ 19 වෙනි ප්‍රශ්නේ අපිට දැන් කරන්න හැකියාවක් තියෙනවා. හොඳයි. අදට අපි පන්තියම තියෙන නතර කරනවා. අපි ලබන සතියේ පෘෂ්ඨ වංශීය කියන කොට කතා කරලා එතකොට අපිට හම්බුණා ව්‍යුහගත රචනා ප්‍රශ්නයක් ඇවිල්ලා තිනවා අපෘෂ්ඨ වංශීය සහ පෘෂ්ඨ වංශීය කියන කොටස් දෙකම එකතු කරලා හදපු. එහෙනම් අපි හන්නේ අද අපිට පාඩම මෙතන නතර කරනවා. අර මధుරකාවට පස්සේ කේන්ති වෙන කාරණාවත් පොඩ්ඩක් ඔබ වහන්සේ හිතලා බලන්න. ඒක අපි පාඩමට පරිබාහිරව පොඩ්ඩක් කතා කරපු කාරණාවක්. හොඳයි එහෙනම් ඔබ වහන්සේලා සිල්මෑණියන් වහන්සේලා අපි ආදරණීය දුව පුතා සියලු දෙනාටම තෙරුවන් සරණයි. අද අපි පාඩම මෙතනින් හමාර කරනවා.